ළමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ අපේ නර්තන ඉතිහාසය සඳහා වැදගත් තැන් කිහිපයක් බලන්න. ඔයාලත් එන්න මාත් එක්ක යන්න. මං එන්නේ යාපහුව දළදා මාලිගාවේ ශෛලමය සෝපාන පන්තිය ළඟ. බලන්නකො ඉතින් අපිට මෙතන බලා ගන්න තියෙන කැටයම මොකක්ද කියලා. පාණ්ඩ සම්ප්‍රදායට අනුව නිර්මිත නළු රූප ගණනාවකි. භරත නැටුමේ නර්තන විලාස වලටත් සමානයි. ළමයි මං එහෙම මහනුවරටත් ආවා. අපි දැන් බලමු ගඩලාදෙණිය විහාර ආලින්දේ පාදමේ පියෙන්නේ මොන වගේ ගල් කැටයමක්ද කියලා. බලන්න නලගන රූපාවලිය නේද තියෙන්නේ. නලාව, උඩැක්කිය, රබාන, තාලම්පොට වයන රූපත් කැටයම් කරලා තියෙනවා නේද? හරි. ඔන්න මම දෙවුන්දරටත් ආවා. ඉතින් උපුල්වන් දේවාලය අමතක කරන්නත් බැරි නිසා අපි එහෙටත් ආවා. බලන්න මේ ගල්ලුළු අස්සේ පහළ කොටස වාමන රූප දෙකක් තියෙනවා නේද? ඇයි මේ හොරණ වාදක රූපෙකුත් තියෙන්නේ? ඔන්න මම ඉක්මනටම ආවා ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් බලන්න. ඔක්කොටම කලින් දෙවියෝ වැදලා ඉන්නෝනි නේද? හරි. දෙවියෝ වැදලත් ඉවරයි. අපි දැන් යන් අපිට වැදගත් වෙන කැටයම බලන්න. මේ පේන බාල්කේ කැටයම් කරලා තියෙන ලී කෙලි නැටුම තමයි අපිට වැදගත්ම. තව ඒවා තියෙනවා. වෙලාවත් මදි නිසා අපි ඒ ළඟට යන් අනුරාධපුර පැත්තට. ළමයි මන් දැන් එන්නේ පරාක්‍රමබාහු රජතුමා උපත ලැබූ දැදිගම කොටවෙහෙර සූතිගර චෛත්‍ය ඉදිරියේ. අපි ගිහිල්ලන් බලමු නේද මෙහි මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. බලන්න ළමයි මේ තියෙන ඇත් පහන. මේක අපේ අතීත ජනයා විසින් කරපු විශිෂ්ට නිර්මාණයක් නේද? අපි බලමු අපිට මේක වැදගත් වෙන්නේ ඇයි කියලා. බලන්න මේ ඇත් පහනේ නලගනකගේ ලෝහමය රූපයක් කැටයම් කරලා තියෙනවා නේද? මේ පේන්න තියෙන්නේ ඒ කැටයම අපිට සීගිරියටත් නොගිහිල්ලා බෑනේ. ඒ නිසා සීගිරියටත් අපි ආවා එන්න යන්න. පැයක් විතර උඩට ඇවිල්ලා හරිම තැනට ආවා. මේ ඉන්නේ සීගිරි අප්සරාව. බලන්න ඒගොල්ලන්ගේ අත්වල තියෙන හස්ත මුද්‍රා. ඒවා භරත නර්තනයේදී භාවිත වෙන ඒවා නේදමයි. ඔන්න මම අවසානෙට පොල්වත්ත පන්සලට ඇවිල්ලා ඉන්නේ. චෙන්න අපි ගිහින් බලමු මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. බලන්න මේ චිත්‍රයේ ඉන්න එක් නැට්ටුවෙක්ගේ ඇඳුම් හා නර්තන විලාස පහතරට නර්තන ශිල්පියෙක්ට සමාන බවක් දක්වනවා නේද? මෝ අද නම් ඇවිදලා හොදටම මහන්සි. අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම් වෙමු. පහළ තියෙන subscribe button එකත් ඔබාගෙනම යන්න.